Hi guys, welcome to back my channel. කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අපි අනුරාධපුරේ ගියා. ඒ ගැන තමයි මේ වීඩියෝ එක. මං කලිනුත් වීඩියෝ දෙක තුනක් නිකන් වීඩියෝ දෙක තුනක් මේ channel එකට දාලා තියෙනවා. ඇත්තට මේ වහරි නෑ. ඇත්ත කියන්න එපා. මොකද මේ මම වොයිස් කරන්නයි වීඩියෝ කරන්නයි ලැජ්ජයි. ඇත්තට මට ලැජ්ජයි. හරිද? ඉතින් එහෙම බෑනේ ආසාවට පටන් ගත්ත එක. දැන් ඉතින් නොකර හරියන්නේ නෑනේ. ඒකෙන්ද මං ඊයේම හිතාගත්තා මේ ලැජ්ජාව පැත්තකින් තියලා වොයිස් කරනවා වීඩියෝ කරනවා කියලා. මං හිතනවා වෙනදකට වඩා මේ වීඩියෝ එක ටිකක් හොඳ ඇති කියලා. බලමු ඉතින්. අපි බස් එකේ යන්න තමයි හිතුවේ. ඉතින් ඒකෙන් උදේ පාරේ විතර නැගිටලා ලෑස්ති වුණා. 6:10ට විතර යනවා අපේ පාරෙන් බස් එකක්. ඒකෙන් ගියාම ලේසි හින්දා අපි ඉතින් මේ ඒක තමයි ටාගට් කරලා ලෑස්ති වුණේ. වැඩේ කියන්නේ ගෙදරින්ම එළියට බහිනකොට 6යි. මීටර් 350ක් විතර පයින් යන්නත් තියෙනවා. පටස් ගාලා දුවගෙන ගියා. දුවගෙන තමයි ගියේ. මේ හොඳ වෙලාවට බස් එක ගිහින් තිබ්බේ නෑ. හෝල්ට් එකටත් යන්න කලින් බස් එක හම්බුණා. ඊට පස්සේ බස් එකට නැගලා පැය 2:00මාරක 3ක විතර ගමනකින් පස්සේ අපි අනුරාධපුරේ ටවුන් එකට ආවා. ඊට පස්සේ අපි ඉතුරු දුර ගියේ ටුක් එකක් කතා කරගෙන හැබැයි ඉතින් එතන ඉඳන් බස් එකක් තියෙනවලු අපි දැනගෙන හිටියේ නෑ. හැබැයි අපි එනකොට ඒකේ තමයි ආවේ. ඔන්න ඉතින් අපි අපේ ගමනාන්තයට ආවා. වෙලාව උදේ 8:00මාරට විතර ඇති. අවුව නම් තාම ගොඩක් සැරට පායලා නෑ. අද දවසේ අවුව ගොඩක් සැරට පෑවුවේ නැති වුණොත් හොඳයි. අපි මුලින්ම ගියේ කෑම ගන්න. උදේට කාලා තිබ්බේ නෑ. කෑම කාලම යන්න කියලා තමයි හිතුවේ. මම මේ අහලගා වීඩියෝ එකේ මුලට දැම්මට හරියටම අයිති තැන මෙතන. අපි ඊට පස්සේ කාලා ගියා මල් ගන්න. මං ආස රතු නෙළුම් වලට එව්වත් අරගෙන අපි ඊට පස්සේ ගියා ශ්‍රී මහා බෝධිය ළඟට. අපි ඊට පස්සේ ශ්‍රී මහා බෝධිය වැඳලා ඊළඟට අපි එළියට ආවා. මේ බලන්නකො මාර ලස්සනයි හැම තැනම හැලමල් පිපිලා. අපි ඒවත් බලාගෙන ෆොටෝ දෙක තුනකුත් ගහලා ඊට පස්සේ රුවන්වැලි සෑය ළඟට යන්න ආවා. හැබැයි තාම නම් අවුව හොඳයි. ලොකුවට අවුව පායලා තිබ්බේ නෑ. වෙනද නම් අවුව ගොඩ තදට පායලා මාර ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි මේ තිබ්බේ නම් නෑ. තව ටිකක් දවල් වෙද්දි තියෙයිද දන්නේ නෑ. ඔන්න ඉතින් රුවන්වැලි සෑය ළඟටත් ආවා. ඇවිල්ලා ඊට පස්සේ රුවන්වැලි සෑය වටේ ගිහිල්ලා ඊළඟට මල් පූජා කරලා අටපිරිකරකුත් පූජා කරා. පූජා කරලා ඊළඟට වාඩි වෙලා හිටියා. හැබැයි වෙනදට වඩා ටිකක් රස්නෙත් අඩුයි. ඒක හොඳයි. ඇත්තටම හොඳයි. නැත්තම් මේ ඔය ටයිම් වෙදි මාර රස්නයක් තියෙනවනේ වෙනදට. ඒ වුණාට ඊයේ නම් රස්නයක් ගොඩ තිබ්බේ නෑ. ඔන්න ඉතින් අපි ආපු වැඩේ ඉවර කරලා ඊට පස්සේ ගෙදර එන්න බස් එක නැග්ගා. කොහොම හරි හවස 3 විතර ඉති ගෙදර එන්න පුළුවන් වුණා. ඔහොම තමයි අපේ අනුරාධපුරේ ගමන ගෙවුනේ.
වීඩියෝ එක මෙතනින් ඉවරයි. කොහොමද දන්න වීඩියෝ එක කලින් දාපෙව්වට වඩා නම් හොඳයි කියලත් මට හිතෙනවා. එහෙනම් ගුඩ් බයි. හැමෝම පරිස්සමට ඉන්න.